හරි. එතකොට ළමයි අපි මේ භාග පාඩමේ පාස්කල් සාකච්ඡා කරන්න තියමු 2022 භාග ගණන්. හරි මම ප්‍රශ්න පොඩ්ඩක් කියවන්න මොකද කියන්නේ කියලා ගන්න. ප්‍රශ්නේ කියන්නේ මෙහෙම කතා කරනවා. භාජනයේදී පහින් එකක් පළතුරු විශේෂයෙන් පිටලා තියෙනවා. භාජනයේදී පහින් එකක් පළතුරු විශේෂයෙන් පිටලා තියෙනවා. ඊට පස්සේ මේ භාජනයේට ජලය මිලිලීටර කොච්චරද 700ක් එකතු කළ පසු ජලය මිලිලීටර 700ක් එකතු කළ පසු වාචනයෙන් හතරෙන් තුනක් පිරෙනවා. ආයෙත් මොකක්ද කියන්නේ මුලින් පිරලා තියෙන ෆයිල් එකයි ඒකට මිලිමීටර 700ක් දාපුවම හතරෙන් තුනක් පිරෙනවා. ඊට පස්සේ අපි කියනවා පළවෙනි පාඩ පිරෙනවාද ඒකට ජල ප්‍රමාණය වාචනයේ ධාරිතාවෙන් කවර භාගයක්ද කියලා අහනවා. ඉතින් බලන්න. මෙහෙම සීන් එකක් කියන්නේ. දැන් වාචනයේ මුලින් පිරලා තියෙන කීයද පහෙන් එකයි පස්සේ 700ක් දාපුවම හතරෙන් තුනක් වඩනටත් වෙන්නේ. මුලින් පිරලා තියෙන මේමයි. මේ වාචනයේ මුල් ධාරිතාවෙන් මේ තියෙන කොතරම්ද පහෙන් දෙකක්. එයාට එකතු කරනවා 700යි මිලිමීටර. 700 එකතු කරපුවාම ඒ වාදනයේම තව තවදුරු විශෝලින් පිරෙනවා කොච්චරක් දක්වා පිරෙනවද? 4න් 3ක් දක්වා පිරෙනවා. ඉතින් කලින් පහෙන් දෙකයි ඒකට 700 එකතු කරොත් 4න් 3ක් දක්වා පිරෙනවා කියලා කියන්නේ. එහෙනම් අපිට කරගන්න පුළුවන් එකම සම්බන්ධතාවය මොකක්ද? මේ පහෙන් දෙක කියන එක්කිනාට 700 එකතු කරපුවාම 700 මිලිලීටර එකතු කරපුවාම නේද 4න් 3ට සමාන වෙන්නේ. එහෙනම් ඔන්න ඔය විදි සම්බන්ධයක් එක්ක නැත්තම් කුඩා භාගයට දෙන මිලිලීටර 700 කියන එකතු කරපුවාම විශාල භාගයට සමාන වෙනවා. ඔන්නෝක තව තමයි ගන්නේ. එතකොට මේකෙන් භාගය එක පැත්තකට තියාගන්න මිලිලීටර 700 එක පැත්තකට තියාගන්න. මිලිලීටර 700 මේ පැත්තේ කොහොමද දන්නේ හින්දා ඒවා මම මේ පැත්තේ මිලිලීටර 700 විදිහට තියාගන්නවා. මේ පැත්තේ 4න් 3 තියෙනවා. ධන පහෙන් දෙක මේ පැත්තට දාන්න සමාන ලකුණු. ඒක මොකද වෙන්නේ? ඍණ පහෙන් දෙකක් බවට පත් වෙනවා. ඒක 700යි මිලිලීටර කියන එක කෙනා මේ පැත්තේ ඉද්දී මේ දෙන්න අඩු කරන්න තියෙන අඩු කරද්දී හෝ එකතු කරද්දී වැදගත්ම කතාව මොකද්ද? හරය සමාන තිබුණේ භාග වෙන. හරය සමාන නැත්නම් හරය සමාන කරගන්න. දැන් 4යි 5යි තියෙන හරය සමාන නැහැ. පොදු හරය ගන්න වෙන්නේ 100. 100 පොදු හරය හදාගන්න නම් මෙයා වැඩි කරන්න ඕනේ 5න්. මුලේ කිනත් කරගන්න 5න්. මෙයා 20 sorry. පොදු හරය 100 නෙවෙයි 20. මේ 20 හදාගන්න නම් 4ක් 5න් වැඩි කරන්න ඕනේ. 3ක් 5න් වැඩි කරන්න ඕනේ. ඒ වගේ 5 කියන එක නම් 4න් වැඩි කරන්න ඕනේ. 2 කියන එක නම් කියන වැඩි කරන්න ඕනේ 4න්. එතකොට පොදු හරය මෙතන ගත්ත හැකි මෙතන 20න් කියන්නේ උඩර පහ 20යි තුන්වර පහ කියන්නේ 15යි. අඩු කිරීම. ඉතින් පස්සලක් අතර 20යි දෙකක් අතර කියන 8යි. ඒ කියන්නේ මිලිලීටර 700 කියන එක කියනවා. මිලිලීටර 700 කියන එක කියන සමාන වෙනවා 20න් කීයද? 15න් 8ක් කියපම 20න් කීයද? 7යි. අපේ ප්‍රශ්නේ මොකක්ද අහලා තිබ්බේ? අපේ ප්‍රශ්නේ අහලා තිබ්බේ මොකක්ද බං? එකතු කළ ජල ප්‍රමාණය භාජනයේ ධාරිතාවෙන් කවර භාජනයද? ඔව්. දැන් අපි ඒකට උත්තරේ හොයලා දුන්නේ. එකතු කරලා තියෙන කීයද? මිලිලීටර 700 යන්නේ. මිලිලීටර 700ක් කියලා දෙන අපිට උත්තරය ආව මුළු ධාරිතාව කීයද 20න් 7ක් කියලා. උන්න අදාළ පළවෙනි ගාන හදලා ඉවරයි. හරි. දෙවෙනි පාර්ට් එක අපි හදන්න යනවා. දෙවෙනි පාර්ට් එකේ මොකද්ද කියන්නේ? දැන් වාදනයේදී පළතුරු බීමෙන් පයින් හතරක් සංග්‍රහ කිරීමට වෙන් කර ගන්නා ලබනවා. පළතුරු බීම් ප්‍රමාණය පයින් හතරක් සංග්‍රහ කිරීමට ගන්නවා. මේ වෙන් කරගත් ප්‍රමාණය වාදනයේ ධාරිතාවයෙන් කවර භාගයක්ද කියලා. මේ බලන්න. දැන් තියෙන්නේ කොච්චරයිද? 4න් 3යි. එයාගෙන් පහෙන් හතරක් මොනවද කරන්නේ? එයාගෙන් පහෙන් හතරක් මොනවද කරන්නේ? සංග්‍රහ කටයුතු කරනවා කියලා කියන්නේ එහෙනම් සංග්‍රහ කටයුතු ගත්තට පස්සේ එම වෙන් කරගත් ප්‍රමාණය කොච්චරද කියලා නේද? හරි. අපිට කරන්න පුළුවන්. මොකද්ද? දැන් තියෙන්නේ 4න් 3යි. එහෙනම් සංග්‍රහ කටයුතු වලට යන ප්‍රමාණය වෙන්නේ 4න් 3න් කොච්චරද? 5න් 4. 4න් 3න් 5න් 4. අපි දන්නවා 4න් 3 කියන එක්කෙනාගෙන් මොකද්ද ගුණිතය නේද? එයාගෙන් 5න් 4ක් බලන්න කැපෙනවා කපන්නේ. මේ 4ට මේ 4 කැපෙනවා. එතකොට එතන කීයක් කියලා කියන්නේ? 5න් 3ක් කියලා උත්තරේ සංග්‍රහ කටයුතු වලට අරන් තියෙන කීයද? 5න් 3යි. සංග්‍රහ කටයුතු වලට අරන් තියෙන කීයද? 5න් 3යි. ඔන්න රෝමි ලකන් දෙකක් හදලා ඉවරයි. අපි යනවා තුන්වෙනි පාර්ට් එක හදන්න. තුන්වෙනි පාර්ට් එකේ මොකද්ද කියන්නේ බලමු. තුන්වෙනි පාර්ට් එකේ කියනවා වෙන් කරගත් බිම් ප්‍රමාණය වීඩියෝ 6කට සමානව වත් කරන ලදී. ඒක වීඩියෝ එකකින් බිම් ප්‍රමාණය මිලිමීටර මේ බලන්නකො. වෙන් කරගත් ප්‍රමාණය කීයද? 5න් 3යි. 5න් 3යි. ඔව් අපි 5න් 3යි කියන මිලිලීටර වලින් ගන්නවද? නෑ. අපි ගන්න එකම සම්බන්ධය මොකද්ද? 20න් 7ක් කියලා කියන්නේ මිලිලීටර කීයද කියලා 700යි කියලා. 20න් 7ක් කියන්නේ මිලිලීටර 700යි කියලා. දැන් මේ 5න් 3ක් කියන්නේ මිලිලීටර වලින් දන්නේ නැහැ. එහෙනම් මම මේ 5න් 3 කියන එක කියනවා 20න් කියලා හදා ගන්න. ඒක ලස්සන උත්තරේ ගන්න පුළුවන් නේ. 5න් 3 කියන එක කියනවා 20 හදා ගන්න නම් මෙයා වැඩි කරන්න ඕනේ 4න්. මෙයා වැඩි කරන්න ඕනේ 4න්. එහෙනම් මේක 5 වරක් 4 කියන්නේ 20යි. 3 වරක් 4 කියන්නේ 12යි. දැන් මේ ධර්ම දේ මොකද්ද බං? 20න් 7ක් කියන්නේ මිලිලීටර 600යි. මට දැන් හොයන්න ඕනේ දේ මොකද්ද? 5න් 3ක් කියන එක. 5න් 3ක් කියන්නේ 20න් කීයද? 12ක් කියන කතාව. හරිද? ආයෙනම් මම 20න් 12ක් කියලා කියන්නේ නැත්නම් මේ සංඝා කටයුතු ගන්න 20න් 12ක ප්‍රමාණයෙන් ඒක මිලිලීටර වලින් කීයද කියලා බලනවා. පස්සේ මේ මොකද්ද? කෝප් 5කට වෙන් කරන කතාව ඇත්ත.
මම මේ මුළු ප්‍රමාණය බලලා ඉන්නම්කෝ. එහෙනම් මේ ප්‍රමාණය 20න් 12 20 අපි දන්න දේ 20න් 7ක් කියන්නේ 700යි. අපි හොයන්න ඕන දේ 20න් 12ක් කියන්නේ කීයද කියන එක දැනට. හරිද? එහෙනම් 20න් 7ක් කියන එක 700යි නම් මම මුලින්ම හොයාගෙන ඉන්නවා 20න් එකක් කීයද කියලා. 20න් එකක් හොයන්න නම් 20න් එකක් හොයන්න නම් අර 700යි මිලිලීටර කියන එක නා මේ බලන්නකෝ 20න් 7 කියන එක නා 7න් බෙදපුවාම 20න් එකක් බවටපත් වෙන්නේ. එහෙනම් 700 මිලිලීටර කියන එක නා 7න් බෙදෙන්න ඕනේ. 700යි කියන එක 7න් බෙදපුවාම කිව්වේ මිලිලීටර 100ක් කියලා ලේසි. ඒ කියන්නේ 20න් එකක් කියන්නේ මිලිලීටර වලින් ගත්තොත් කීයද? 100ක්. මට ඕනේ 20න් එකක් නෙවෙයි 20න් 12ක්. ඒ කියන්නේ 20න් 12 බවටපත් වෙන්න නම් මේ මිලිලීටර 100 කියන එක නා මිලිලීටර 100 කියන එක නා 12න් වැඩි වෙන්න ඕනේ. මිලිලීටර කීයක් දෙන්නේ? 1200ක් කියලා එන්නේ. ඒ කියන්නේ සංග්‍රහ කටයුතු වලට ගන්න ඔක්කොම ප්‍රමාණය 5න් 3යි 5න් 3යි කියන්නේ ඒක සමාන වෙනවා 20න් 12ට. ඒකම ප්‍රමාණය මිලිලීටර වලින් ගත්තොත් කියද 1200. ඔය මිලිලීටර 1200 තමයි සමාන වීදුරු කීයකට 6කට දාන්නේ. එහෙනම් එක වීදුරුවකට දාන ප්‍රමාණය නේ දාන්නේ. ඔව් ඒක වීදුරුවකට බීම් ප්‍රමාණයනේ අපිට කියන්න පුළුවන්. එම නිසා එක් වීදුරුවක ඇති බීම ප්‍රමාණය කියන එක නාගත්ත හැකි 1200යි මිලිලීටර කියන එක බෙදන්න 6. කීයද දෙන්නේ? 200යි මිලිලීටර කියන්නේ. 200යි මිලිලීටර කියන්නේ. මම මේ පාර්ට් එකත් අපි හදලා ඉවරයි. වෙන හතරවෙනි පාර්ට් එක හදන්න. මොකද්ද හතරවෙනි පාර්ට් එක කියන්නේ? හතරවෙනි පාර්ට් එකේ කියනවා දැන් වාදනයේ ඉතිරි වන පළතුරු බිම් ප්‍රමාණය මිලිලීටර වලට කීයද? මේ බලන්නකො. ආරම්භයේදී දැන් මේ මේදී 4න් 3ක් තිබ්බයි. 4න් 3ෙන් අපේ වෙන් වුණා කොච්චරද? 5න් 3ක් ගියා මොනවටද? සංග්‍රහ කටයුතු වලටනේ. එහෙනම් දැන් ඉතිරි වෙන ප්‍රමාණය අපිට හොයන්න පුළුවන් නේද? 4න් 3ෙන් 5න් 3ක් අඩු කරනවා. දැන් ආරම්භයේදී 4න් 3ක් තිබ්බට ඒකෙන් 5න් 3ක් සංග්‍රහ කටයුතු වලට අයින් වෙනවා. ඉතිරි වෙන ප්‍රමාණය ගත්ත හැකි. ඉතිරි වෙන ප්‍රමාණය කියන එක ගත්ත හැකි. වෙන ප්‍රමාණය කියන එක ගත්ත හැකි. 4න් 3ෙන් අඩු කරන්න 5න් 3. 4න් මේ දෙන්න පොදුවරේ 20 කියලා ගන්නම්. මේ අයතර 5න් වැඩි කරන්න ඒක උඩ 5න්නේ. 5න් වැඩි කරන් පස්ස ගත්තම 15. අඩු කිරීම. මෙතන 4න් වැඩි කරන්න ඕනේ. ඒකට මෙතන 20ක් හැදෙනවා. මෙයාත් 4න් වැඩි කරන්න ඕනේ 12යි. ඒතර 20න් කීයක් දෙන්නේ 15න් 12ක් කියන්නේ 3යි. ඒ කියන්නේ 20න් 3ක් තමයි ඉතුරු වෙන්නේ. හරි. එහෙනම් අපි 20න් 3ක් කියන මිලිලීටර වලින් කීයද කියලා බලන්න. මේ බලන්න 20න් එකක් කියන මිලිලීටර කීයද? 100යි. එහෙනම් 20න් 3ක් කියන්නේ ඒ වගේ 3 ගුණයක්. දැන් ඉතිරි වෙන ප්‍රමාණය අපිට හොයාගත්ත හැකි. ඉතිරි වෙන ප්‍රමාණය අපිට හොයන්න පුළුවන්. 23ක් කියන්නේ කීයද කියලා නැහැ. අපි දන්නේ 21ක් කියන්නේ 100යි. ඒ කියන්නේ 100යි මිලිලීටර කියන එක නා වැඩි කරන්න ඕනේ කියන්නේ 3. එතකොට 300යි මිලිලීටර කියන 300යි මිලිලීටර කියන මොන සම්පූර්ණ කතාව. හරි මම හිතන්නේ ගාන ඔක්කොම සෙට් වෙන්නදී ලේසි ගානක්. හරිද? හරි. ඒක සම්පූර්ණ ගාන විදිහට අපි යමු ඊළඟ ගානට.